කොහොමද ඉතින්? අද අපි ආවා මිරිස් ආපු ගමන් කොහොම හරි නවතින්න බලාගෙන තැනක් හොයාගත්තා. මොනවානේ අපිට Google එකකින් හම්බුණා මේ ලස්සන තැනක් ලන්ච් එක ගන්න. ඒක තමයි දනස් කරිපොට්. මිරිස් ආවත් ඉතින් වැඩිම රෙකමන්ඩ් කරපු ලොකුත් නෑ හැබැයි සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක් මේ දනස් කරිපොට් කියන තැන. අපි අතුලට ගිහලා බලමු එහෙනම්. Take it more. Tinggal di keterangan. Kan itu sama dari pumpkin. Mango chutney, jadi this spice. That's one nice. This one. Yeah. What do you want? Open it. And chicken there. Eat and tell it's nice. Eat and tell nice. Food is good. Yeah, look at my apa itu baru di kanan nih. Kilometer menu tiga no saya ni. Undagat chicken cutlet, ita bahasa kadang kadang na bambu tu moju, apa nanti na? Baru. අවුරුදු ගානකට පස්සේ පොලිස් කාර්යයක් ගන්න. කාලේ වල ගන්නවා. ඉතින් අපි නම් කෑව කාලේ ඉවරයි. කොට පිරින්නම කෑව. පේට් එකත් හිස්.
මේ බෆෙට් එකක් තමයි යන්නේ මේකේ බෆෙට් එකක්. එක බෆෙට් එකක් කියලා 1500ක් යනවා. ඒකත් එක්ක පැෂන් ජූස් දෙකක් ගත්තා. පැෂන් ජූස් එකක් 800යි. ඔයාලා නේ කාඩ් පේමන්ට් තියෙනවා, කැෂ් පේමන්ට් තියෙනවා බොත්. මොකද එක්ස්ට්‍රා චාර්ජස් මුකුත් ගන්න සර්විස් චාර්ජ් මුකුත් ගන්න. ඉතින් මිරිස්සට ආපු වෙලාවෙ ඉතින් එන්න පුළුවන් හැමෝටම මෙතනට. දානස් කාරිපොට්. මාර විතර ෆේමස් මේ Google review එහෙම ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙනවා මෙතන. මේ හලාල් ෆුඩ් තියෙන්නේ. බය වෙන දෙයක් නෑ. පෝක් මුකුත් නෑ. ඔක්කොම ඕගනික් ෆුඩ් තමයි තියෙන්නේ. එහෙනම් අපි හම්බෙමු. මිරිස් නවතින්න බලන් ඉන්න තවර ඉන්නවනේ. ඉතින් එවිල්ලි වෙරලා මෙතනට එන්න පුළුවන් ඉතින්. කෑවතරයි හැමදේම ඕගනික් විදියට ගෑස් පොකුත් පාවිච්චි කරන්නේ. මේ බලන්න. දරලිප් තමයි පාවිච්චි කරන්නේ. ලස්සන තරක් අත්තම කියනවා. රාටත් ඉතින් මේ මෙනු අයිටම් ටිකම තමයි යන්නේ. අද අපි රැට නවතින්නේ මේ මොරින්ගා මිරිස් ඒගොල්ලෝන්ගේම යටතේ තියෙන මේ මිරිස් හේට් මේ ලොකේෂන් එකේ තමයි රැට අපි නවතින්නේ. booking.com එකේ තමයි ඉතින් මම දාගත්තේ. ප්‍රයිස් ටික මේ බුක් කරගත්තේ අද. මොකද කිව්වත් මම හැමතිස්සෙම booking.com එකේ රූම්ස් ගන්න නිසා මට ඩිස්කවුන්ට් එකක් හම්බුණා. normally ඒගොල්ලෝගේ රේට් එක නම් යන්නේ 8000යි. මට ඉතින් අද ඔෆර් එකක් හම්බුණා රුපියල් 5000කට. ඒ කියන්නේ ඩොලර් 19ක් 18ක් ඇතුළත තමයි හම්බුනේ. අපි ගිහලා බලමු ඇතුළට යන කොහොමද කියලා චෙක් ඉන් එකක් කරලා අපි ගිහලා රූම් එක බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ කාමරේ. ඇතුළට ගිහලා බලමු ඉතින් කාමරේ මොන වගේද කියලා නේ. ලස්සන පොඩි කාමරයක් ඉතින්. බබාලා ඉන්නනම් බබාලා දාන්න පුළුවන්. ඩබල් බෙඩ් එකක් තියෙනවා. ටී හදාගන්නවා. ඉතින් ටී පැකට්ස් තියෙනවා, සුගර් තියෙනවා, නෙස්කැෆේ තියෙනවා. හොට් වොටර් ජාර් එකක් තියෙනවා, වතුර බෝතල්. හැබැයි එකම දේ නැත්තේ ෆ්‍රිජ් එකක් නෑ. ඒක තියෙනවා හොඳයි. ඉතින් වොෂ්රූම් එක මේ ඉන්න මම වොෂ්රූම් එක නේද ක්ලීන් කරනකොට සීල් කරනවා වගේ. එහෙනම් අපි අවශ්‍ය වෙන හම්බුනේ